අපි දැන් Microsoft Visual Basic 6 වල තියෙන properties window එක ගැන හඳුනා ගමු. properties window එක ගැන පොඩි හැඳින්වීමක් කරනවා. properties window එකෙන් තමයි අපි යොදා ගන්නා controllers වල විවිධ සැකසීම් සිදු කරලා අපිට අවශ්‍ය දේ customize කරගන්නේ. පළමුවෙන්ම ප්‍රධානම properties window එකෙන් අපි ප්‍රධානම කරගන්න මුලින්ම කරගත්තු දෙයක් වන්නේ ඕනෑම software එකක් හදනකොට මේ form එකේ properties වෙනස් කිරීම. අපි එය දැන් සිදු කරලා බලමු. මම මෙහි form එක ක්ලික් කරොත් ඒට අදාළ properties මේ properties window එකේ දක්නට ලැබෙනවා. ඒකට අනුව ඕනම control එක ප්‍රධාන property එක වන්නේ ඒ නම. එන්නේ name එකකින් තමයි මේ program එක තුළදී මේ property එක හරියටම හඳුනාගන්නේ. ඒ නිසා name property එක ඉතාම වැදගත්කම property එක ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහිදී තවත් අපි දැනගත දෙයක් වන්නේ මේ name property එක දැමීමේදී අපිට ඒ සඳහන් කිරීමට ඉලක්කම් ඒ වගේම අවශ්‍ය අනිකුත් අකුරු වගේ digits පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මුලට ඒකේ ඉලක්කම් යොදා ගන්න බෑ. එක්ක දැන් මම එක දාලා ඉවරලා ඕකේ කරාට පස්සේ ඒකේ මැසේජ් එකක් යනවා not a legal object name කියලා. ඒ කියන්නේ මේකේ 1 2 3 වගේ අංකයන් මුලට දාන්න බෑ. හැබැයි අපිට letter එකක් මුලට දාලා type කරලා නම් වෙනස් කරන්න පුළුවන්. ඒක හරියට වෙනස් වෙනවා. ඒකම අපිට numbers දාන්න පුළුවන්. ඕන letter එකක් type කරලා ඉන්න පස්ව numbers දෙන්න නම් කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ space තියලා නම් සටහන් කරන්න බෑ. අපි ඒකත් බලමු. ඒතරත් ඒකේ error message එකක් එනවා. ඉතින් මේ කියන විදිහට අපිට ලේසියෙන් මතක තබා ගත හැකි අර්ථවත් ලෙස කෙටියෙන් නමක් සටහන් කරගන්න ඕන නිවැරදි ආකාරයට. අපිට මෙහිදී spaces වෙනුවට භාවිතා කරන්න පුළුවන් යටින් යොදන ඉරක්. ඒ shift එක හා minus sign එක press කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඊපස්සේ තුරු වචන type කරගන්න පුළුවන්. එහෙම අපිට space එකක් හඳුනා ගැනීමට යටින් ඉරක් දාන්න පුළුවන්. මේ විදිහට අපිට නම සටහන් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ form එකට දාලා තවත් ප්‍රධානම property එකක් වන්නේ caption කියන property එක. මේ caption කියන property එක තමයි මේ title bar එකේ display යුතු text එක ලබා දෙන්නේ අපි. ඒට අපිට කැමති ආකාරයකට text එක ලබා දෙන්න පුළුවන්. මොකද text එකක් නිසා ඒ Visual Basic වල හඳුනා ගැනීම වලට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපිට මේ form එකේ background color එක වෙනස් කරන්න පුළුවන් back color කියන property එක යටතේ. ඒ වගේම මේකේ font එක කියන්නේ form එකටම අදාළ වූ කැමති font එකක් තියෙනවා default මේකේ තියෙන font එකට වෙනස් අපිට font එකක් අපිට දාගන්න පුළුවන්. ඒ කියන්නේ for color එකකින් ඒකට යෙදෙන යුතු font color එක. එහෙම ඉදලා අපි label එකක් අඳ ගන්න බලමු. එතකොට අපි සඳහන් කර default colors වලින් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. label එකක් ගත්තාම අපිට label එකේ font කියන property එක මගින් label එක customize කරගන්න පුළුවන්. ඒකේ size වෙනස් කිරීම, font style එක, ඒ වගේම font එකේ වර්ගය ආදී අපිට වෙනස් කරගන්න පුළුවන්. අපිට label එකේ background color එක වෙනස් කරනවා නම් ඒකේ back color කියන property එකට ගිහිල්ලා ඒක වෙනස් කිරීම සිදු කරගන්න පුළුවන්. මේ ආකාරයට විවිධ වූ controls වලට අනන්‍ය වූ properties තියෙනවා. මෙහිදී ඒවා දැන ගැනීමට තියෙන හොඳම ක්‍රමය තමයි තමන්ම මේ properties වෙනස් කරමින් අත්දැක බැලීම් සිදු කිරීම. මේ ලෙස image controller එකක් ගත්තාම ඊට අදාළ picture වැනි ඊට මනන්‍ය වූ properties වගේ දක්නට ලැබෙනවා. ඉතින් මම හිතනවා properties window එක ගැන ඔබලාට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.